අග්‍රාමාත්‍යතුමා ඔබතුමා පැහැදිලි කරා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බවක්. හැබැයි පාරිභෝගිකයා ඊටාම ගොදුරු වීම නැවත නැවතත් සිදුවෙන තත්වයක් තියෙනවා. ඒකට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. එක් ව්‍යාපාරිකයෙක් ලංකාවේ උපරිම මිලට තමයි වාහනයක් මිලදී ගන්නේ. තවත් ව්‍යාපාරිකයෙක් උඩුගුවනින් යන්න සහල් ව්‍යාපාරිකයෙක් මේ ගුවන් යානා මිලදී ගන්න තත්ත්වයට යනවා. එතකොට මේ සෙසු පාරිභෝගික ද්‍රව්‍ය අභිබවා සහල් වලින් ගසා කෑමේ සුවිශාල සංස්කෘතියක් තියෙනව නේද? සහල් සම්බන්ධව වෙළඳපළේ මම කලින් පැහැදිලි කළා වගේ මේක වසර මගේ මතකයට අවුරුදු 15ක ඉඳලා එන ගැටලුවක් මෙතන තියෙනවා ඇත්තටම. මේ ගැටලුව निराකරණය කරගන්න විවිධ අවස්ථාවලදී විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම මොකද ඒත් එක්කලම රජයේ මගින් මේ මෑත කාලීනවත් මට මතක හැටියට දෙවතාවක් වගේ සහල් ආනයනය කරන්න කටයුතු කළා. මොකද මේ තියෙන මේ මාෆියාව එහෙම නැත්නම් මේ කියන මේ ගැටලුව පාරිභෝගික සමාන මාෆියාව කියලා කියනවා. ඒ වගේ විවිධ වචන පාවිච්චි කරනවා. ඒක වළක්වලා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගිකයන් යම්කිසි සහනයක් ලබා දීම සඳහා දැන් නැවතත් ඒ සම්බන්ධවයි කතා කරලා අවශ්‍ය තීන්දුව తీරන ගනිමින් පවතිනවා මම දන්න තරමේ.